බෝගම්බර හිරගෙදරට ගිහිල්ලා තියෙනවද? නැද්ද? එහෙනම් එන්න අපිත් එක්ක යන්න. මේ තියෙන බෝගම්බර හිරගෙදර එළියට පේන විදිහ නැත්තම් සාමාන්‍ය ජනතාවට පේන විදිහ. ඉතින් සිරකරුවෙක් බන්ධනාගාරයේ ඇතුළට යනකොට මෙන්න මේ වගේ දර්ශනයක් තමයි ඒගොල්ලන්ට පේන්නේ සහ මෙන්න මේ වගේ ෆීලිං එකක් තමයි ඒගොල්ලන්ට එන්නේ. මේ තියෙන්නේ සම්පූර්ණම බන්ධනාගාරයේ ඇතුළු වෙච්ච ගමන්ම පේන ආකාරය. මෙතන සම්පූර්ණ ගොඩනැගිල්ල. ඒ වගේ මේ තියෙන්නේ ප්‍රධාන පිවිසුම් දොරටුව. ඒ වගේම තමයි මේ ඉදිරියෙන් තියෙන්නේ මේ බන්ධනාගාරයේ පිට්ටනිය වගේ කොටස. මේ තියෙන බන්ධනාගාරයට ඇතුළු වෙච්ච ගමන්ම දකුණු අත පැත්තට තියෙන පළවෙනි සිර මැදිරිය. ඉතින් මේක එක දේවල් බිත්ති වල ලියලා තියෙනවා. ඔයගලන්ට ඕන නම් වීඩියෝ පොඩ්ඩක් පෝස්ට් කරලා බලන්න ඕන දේවල් තියෙනවා නම් බලන්න. මම හිතන්නේ තරම්ම පැහැදිලිව තියෙයි කියලා. මොකද ආපු අය ලියපු දේවලුත් මෙතන තියෙනවා. සිර මැදිරියේ ඉන්න කෙනෙක්ට එළිය පේන ආකාරය තමයි මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන ප්‍රධාන කොරිඩෝව ඊට පස්සේ බන්ධනාගාර රැඳවියෙක් එළියට ඒ කියන්නේ බන්ධනාගාරයේ ඇතුළතින්ම සිර කුටියෙන් එළියට ආව ගමන්ම එයාට ඉහළ අහස පේන ආකාරය තමයි මේ තියෙන්නේ සහ සම්පූර්ණ බන්ධනාගාරය. මේ තියෙන තවත් ඒ වගේම සිර කුටියක්. ඉතින් අපිට පේනවා දොර කොයි වගේද, අගුළු කොයි වගේද, ඒ වගේම ආලෝකයේ එන කවුළුව කොයි වගේද, සිර කුටියක් ඇතුළත ඉන්න කෙනෙක්ට මෙන්න මේ වගේ ෆීලිං එකක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ වැසිකිලි පහසුකම් සඳහා තිබිච්ච ස්ථානයේ සිර මැදිරිය තුලම අර පොඩි කවුළු වලින් තමයි ඒ වැසිකිලි දේවල් ඉවත් කිරීමක් කරන්නේ. මේ තියෙන තවත් ඒ වගේම සිර මැදිරි කිහිපයක් තිබෙන එකට එකතු කරලා තිබෙන තවත් ස්ථානයක්. ඉතින් සමහර සිර කුටි වල ආලෝකය ඉතාමත් අඩු මට්ටමක තමයි පාලනය කරලා තියෙන්නේ. මේක නම් එහෙම නැහැ. මම වීඩියෝ එකේ තව ඉස්සරහට පෙන්නන්නම්. මේ තියෙන්නේ තවත් ඒ වැසිකිලි කටයුතු සඳහා තිබෙන කොටසක්. ඒ වගේම මේ තියෙන්නේ ආලෝකය ඉතාමත්ම අඩු මට්ටමකට පාලනය කරපු ආලෝකය නැති තරම් පාලනය කරපු සිර කුටියක්. ඉතින් අපිට සමහර තැන්වල ටෝච් ගහලා වගේ තමයි මේක පෙන්වන්න වෙන්නේ. ඒ වගේම තමයි මේ තියෙන කීක දේවල් බිත්තිවල ලියලා ඔයගලන්ට පේනවා දොර කොයි වගේද, සිර කුටි ඉන්න කෙනෙක්ට කොයි ආකාරයෙන්ද පේන්නේ කියන එක. මේක සිර කුටියක් නෙමෙයි. මේක ඇවිල්ලා වැසිකිලි පහසුකම් තිබෙන ස්ථානයක්. ඒ වගේම ඔබට පේන කිසිම දොරක් එහෙම මොනවත් නැහැ. දෙපැත්තේ මේ වගේ දෙකක් තමයි තියෙන්නේ. ස්කොටින් ෆෑන්ස් දෙකක්. ඊට පස්සේ මෙතන බොහෝ දුරට වතුර පුරවලා තියෙන ඇති. මේ තමයි ස්ථානයෙන් එළියට ආව ගමන් කෙනෙක්ට සම්පූර්ණ බන්ධනාගාරය ඇතුළත පේන ආකාරය. මේ තියෙන්නේ දොරවල්. ඒ වගේම මෙතන කවි කිහිපයක් ලියලා තියෙනවා. මේ කවි මම වීඩියෝ එකේ අන්තිමටම දාලා තියෙනවා. මේ සිරකරුවන් විසින් ලියපු කවි කිහිපයක්. කවි 3ක් විතර තියෙනවා. මම ඒ 3 අන්තිමටම දාලා තියන්නම් වීඩියෝ එකේ. මේ තියෙන්නේ තවත් ප්‍රධාන කොටසක් punishment cell. එහෙම නැත්නම් දඬුවම් ලබා දෙන සිර කුටි කිහිපයක් තියෙන්නේ. එල්ලුම් ගහට ආසන්නයෙන් තමයි මේක තියෙන්නේ. මේ තියෙන්නේ ඒ සිර කුටි ආලෝකයේ ඉතාමත්ම අඩු මට්ටමකට තමයි මේ සිර කුටි වල තිබෙන්නේ. මේ කැමරා එකෙන් තව පොඩ්ඩක් ආලෝකය වැඩිපුර ලබා දෙනවා. නමුත් මේ සිර කුටි අංක 38 ඉතින් මෙන්න මේ ආකාරයට තමයි ඇතුළත පේන්න තියෙන්නේ. මේ සිර කුටි අංක 39. ඉතින් මේක නම් වහලා තියෙන්නේ. මේකේ අගුලුත් මෙන්න මේ ආකාරයෙන් තමයි දකින්න පුළුවන් වෙන්නේ. තාමත්ම පරණ අගුලු. තවත් සිර කුටියක් අරලා තියෙනවා. ඉතින් ඒක මෙන්න මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. එතනින් එළියට එන කෙනෙක්ට මෙන්න මේ ආකාරයෙන් තමයි එළිය දකින්න පුළුවන් වෙන්නේ. මේ තියෙන තවත් ඒ ආකාරයෙන්ම සිර කුටි. මේකෙත් වෙන තවත් කොටසක්. ඉතින් මේ බන්ධනාගාරය ගැන කතා කරොත් ඉතිහාසය සම්බන්ධව, ගෘහ නිර්මාණය සම්බන්ධව ඉතාමත්ම වටිනාකමක් උසුලන ස්ථානයක්. ඉතින් මෙතන පොඩි වතුර ටැංකියක් තියෙනවා ඒ අයට මම හිතන්නේ තමුන්ගේ කටයුතු සිදු කරගන්නට. ඒ වගේම තමයි ඒ අයට අහස පේන ආකාරය මෙන්න මේ වගේ. මේ තියෙන්නේ තවත් ඉතාමත්ම වැදගත් ස්ථානයක් මේ බන්ධනාගාරයේ. එල්ලුම් ගහට නියම වෙච්ච අය දවස් 7ක් රඳවා සිටින සිර කුටි තමයි මේ තියෙන්නේ. ආලෝකයේ ඉතාමත්ම අඩු මට්ටමක තමයි මේකේ පවත්වාගෙන යන්නේ.
ඒ වගේම තමයි මෙම ස්ථානයේ තමයි ආගම කුමක් වුණත් අවසාන වශයෙන් ආගම සිහි කරන්නට ලැබෙන පොදු ස්ථානය මේ තියෙන්නේ එම ස්ථානයේ. ඉතින් එක්කෙනෙක්ට මෙම ස්ථානය පාවිච්චි කරන්නට පුළුවන් අවසාන වශයෙන් තමුන්ගේ ආගම සිහි කිරීම සඳහා. ඉතින් මේ ආකාරයට තමයි සිරකුටි 7 පවතින්නේ. ඊළඟට මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ චන්ද්‍රරත්න දිසානායක 2008 වර්ෂයේ ජූලි මාසයේ තමයි මේ චිත්‍රය ඇඳලා අවසන් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ බන්ධනාගාරයේ ප්‍රධානම අවධානයක් යොමු වෙන ස්ථානය එල්ලුම් ගහ තිබිච්ච ස්ථානය. මේකට කිසිම ක්‍රියාත්මක භාවයක් නැහැ. නමුත් මෙම ස්ථානයේ තමයි එල්ලුම් ගහට නියම වෙච්ච වැරදිකරුවන් එල්ලා අවසන් වශයෙන් ප්‍රාණය නිරුද්ධ කරපු ස්ථානය. පිටුපස දොරටුවෙන් තියෙන බන්ධනාගාරයේ පිටුපස මම එම ස්ථානයට ආයි ගෙනහිල්ලා ඔයගොල්ලන්ව පෙන්නන්නම්. බන්ධනාගාරයේ පිටුපසට අරගෙන ගිහිල්ලා මේ තියෙන්නේ එම ස්ථානයෙන් එළිය කොයි ආකාරයෙන්ද පේන්නේ කියන එක. මේ තියෙන තවත් ඉතාමත් වැදගත් ස්ථානයක් මරුසිරා රැඳී සිටි සිරකුටිය අංක 26. ඉතින් මෙන්න මේ විදිහට තමයි සිරමැදිරිය තුල ඕගොල්ලන්ට පේන්න තියෙන්නේ. ආලෝකය ඉතාමත් මඩු මට්ටමකින් තමයි පාලනය කරලා තියෙනකොට පේනවා. පොඩි සිදුරු වලින් විතරයි ආලෝකය එන්නේ. මම තව ඉදිරියට පෙන්නන්නම් කොහොමද ඒගොල්ලෝ ඒක ආලෝකය පාලනය කරලා තියෙන්නේ කියලා බන්ධනාගාරයේ එළියට ගිහිල්ලා. ඉතින් ඒ වගේම තමයි මේ බන්ධනාගාරයට මේ සිරකුටියට එන කෙනෙක්ට කොයි ආකාරයෙන්ද පේන්නේ කියන එකත් මම තව පොඩ්ඩකින් ආයෙත් පෙන්නන්නම්. ඉතින් මේ සිරමැදිරිය තුල ඉන්න කෙනෙක්ට මෙන්න මේ වගේ තමයි පේන්නේ. වගේම සිරමැදිරිය මම ආයෙත් තව පෙන්නන්න. මෙන්න මේ විදිහට තමයි සිරමැදිරියට එන කෙනෙක්ට එම කොටසට එන කෙනෙක්ට දැනෙන්නේ. මේ තියෙන මෙම කොටසේ තිබෙන තවත් සිරකුටි කිහිපයක් යකඩ දොරවල් වලින් වහලා තමයි මේවා තියෙන්නේ. ඒ වගේම තමයි ආලෝකයක් ඉතාමත් අඩු මට්ටමක තමයි පාලනය වෙන්නේ. මේ තියෙන ඒ වගේම තවත් සිරකුටි කිහිපයක්, ඒ වගේම සිරකුටි කිහිපයක් එකට එකතු කරලා ඒකට වෙනමම ආරක්ෂාවක් දීලා තිබෙන ස්ථානයක් තමයි මේ තියෙන්නේ. මූණ බලන්න කණ්ණාඩියකුත් මෙතන දීලා තියෙනවා. මේ තියෙන්නේ ඒ මරුසිරා හිටපු සිරමැදිරියට යන්න තියෙන ස්ථානය. ඉතින් මේ තියෙන්නේ ඒ සිරමැදිරිය. ඉතින් සමහර සිරකරුවන් ගැන කතන්දර ගොඩක් තියෙනවා. මේකත් ඒ වගේම වැදගත් සිරකුටියක්. ඉතින් මෙන්න මේ විදිහට සම්පූර්ණ ආරක්ෂාවක් සහිතව තමයි මේ දේවල් නිර්මාණය කරලා තිබෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඇතුළ ඊළඟට මෙතනින් එළියට ආවට පස්සේ මෙන්න මේ වගේ කොටසක් තමයි තියෙන ප්‍රධාන පිවිසුම බන්ධනාගාරයට. ඉතින් මම කලින් පෙන්නපු ඒ දර්ශනය පේන්නේ මෙන්න මේ ප්‍රධාන පිවිසුමෙන් ඇතුළට ගියපු ගමන්ම. මේ තියෙන බන්ධනාගාරයෙන් එළියට ආවට පස්සේ බන්ධනාගාරයේ ඇතුළතම තමයි. මෙතනින් එළියට ආවට පස්සේ බන්ධනාගාරයේ ඇතුළත තියෙන මේ එලිමහන් කොටස තමයි මේ තියෙන්නේ ඔයගලන්ට පේන්න. ඉතින් වටේටම තාප්පයකින් වට වෙලා තියෙන්නේ. ඉතින් බන්ධනාගාරයේ ඉන්න ඇතුළේ ඉන්න කෙනෙක්ට දැනෙන්නේ තමුන් ඇතුළේ හිර වෙලා. නමුත් මෙන්න මේ තාප්පෙන් එළියේ සියලුම දෙනා බොහොම නිදහසේ කාලය ගත කරනවා. තමුන්ට රිසිදේ කරන්නට අවස්ථාව සැලසීලා තිබෙනවා. නමුත් බන්ධනාගාරයේ ඇතුළත ඉන්න මෙන්න මේ තාප්පෙන් කොටු වෙලා මේක ඇතුළේ ඉන්න කෙනෙක්ට තමුන්ගේ නිදහසින් 100%ක්වත් නොමැති ස්ථානයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතනට එන කෙනෙක්ට දැනෙන දේ තමයි තමුන් මේ බන්ධනාගාරයේ ඇතුළත ඉන්නේ. මෙතන මේ ප්‍රධාන නගරයක් මැද්දේ තියෙන බන්ධනාගාරයක තමුන් මෙන්න මේ වගේ පොඩි කොටසක කොටු වෙලා දුක් විඳමින් තමුන්ගේ දඬුවම නිම කරමින් සිටිනවා. නමුත් මේ තාප්පෙන් එළියේ සිට සියලුම දෙනා බොහොම රිසිසේ තමුන්ට කැමති දේවල් කරගෙන තමුන්ට කැමති දේවල් කාලා බීලා යන්න ඕන තැන් වලට ගිහිල්ලා හමු වෙන්න කැමති කට්ටියව හමු වෙලා තමුන් කරන්න කියන්න කැමති සියලුම දේ කරන්නට අවස්ථාවක් තියෙනවා. මේ තියෙන්නේ මම කලින් කියපු සිරමැදිරිවල ආලෝකය පාලනය කරලා තියෙන තහඩු. මේ තහඩු වල හිල් විදලා තියෙන්නේ. ඉතින් මේ හිල් වලින් තමයි ආලෝකයේ පෙරීමක් සිදු කරන්නේ. ඉතින් පාලනය කරලා තියෙනන්නේ විදිහට ආලෝකය.
මේ තියෙන්නේ තවත් පොඩි වැඩපලක් සිරකරුවන් භාවිතා කරපු. ඉතින් බන්ධනාගාරයේ පිටුපස මෙන්න මේ ආකාරයට තමයි ඔබට පෙනෙන්නට තියෙන්නේ. තව ඉදිරියට යන් මොකද බන්ධනාගාරයේ පිටුපස ගැන කතන්දර ගොඩාක් තියෙනවා සමාජය තුළ. මේ තියෙන්නේ එල්ලුම් ගහ තිබෙන ස්ථානයෙන් එළියට කෙලින්ම රෝපණය කරලා තියෙන බෝගහ. ඉතින් මේ තියෙන්නේ බෝගහ. මේ තියෙන්නේ එළිය පෙනෙන ආකාරය තාපෙන් එළිය. මේ තියෙන්නේ එල්ලුම් ගහට නියමිච්ච කෙනා අවසානයේදී එල්ලුම් ගහෙන් එළියට ගන්න ස්ථානය. මේ තියෙන්නේ ඒ බෝගහ එල්ලුම් ගහත් එක්කම ඉදිරියෙන් තියෙන මෙම ස්ථානයෙන් තමයි එළියට ගන්න. ඉතින් මෙතන කතන්දර ගොඩාක් තියෙනවා. රෑට ශබ්ද ඇහෙනවයි කියනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. නමුත් මේ බෝගහ යටට ආවහම මට කියන්න තියෙන්නේ අපි පන්සලක බෝගහක් යටට ගියාම ඒ දැනෙන දහම් සිසිලස ඒ විදිහටම මෙම ස්ථානයේ දැනෙනවා. මං හිතනවා සිරකරුවන් මොන වැරද්ද කරත් මෙතනට ඇවිල්ලා තමුන්ගේ ආගම සිහි කරන්නට ඇති කියලා. මෙම ස්ථානයේ බුදු කුටියකුත් නිර්මාණය කරලා තිබෙනවා. බන්ධනාගාරයක් ඇතුළත වුණත් ඒ දේ එහෙම්මම දැනෙනවා. මේ තියෙන තවත් තාමතම වැදගත් ස්ථානයක් ඇහැලේපොළ කුමාරිහාමි ගිල්වා මරපු ස්ථානය. ඉතින් මේ තියෙන බන්ධනාගාරයේ එහා කෙළවරේම තිබෙන ස්ථානය. ඉතින් මෙතන පොඩි කොන්ක්‍රීට් වලින් පොඩි ස්තම්භයක් නිර්මාණය කරලා තිබෙනවා. ඉතින් ඇවිල්ලා බලන්න පුළුවන් ඕගලන්ටත්. මේ තියෙන්නේ බන්ධනාගාරයේ එහා කෙළවර ඇහැලේපොළ කුමාරිහාමි ගිල්වා මරපු ස්ථානයේ කෙළවර. එහා පැත්ත කෙළවරින් තමයි අපි ඇවිදගෙන ආවේ. මේ තියෙන ප්‍රධාන දොරටුව. ඉතින් ප්‍රධාන දොරටුව දෙසට ඇවිදගෙන යනකොට මෙන්න මේ වගේ දර්ශනයක් තමයි පේන්නේ. ඇතුළතින් එළිය පේන ආකාරය. මේ තියෙන මම අර කලින් කියපු කවි ඔයගලන්ට පුළුවන් වීඩියෝ එක පෝස්ට් කරලා මේ කවි කියවන්න හිමින් සැරේ මේ බන්ධනාගාර රැඳවියන් විසින් ලියපු කවි.